මේ ඉන්නේ ප්‍රියන්ත සිරිකුමාර. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරම හැකියාවක් තියෙන සුපිරිම නළුවෙක්. ඉතින් මේ ප්‍රියන්ත සිරිකුමාරගේ විශේෂත්වය තමයි තරුගුණයක් සහිතව නෙමේ. ඒ කියන්නේ සුපර්ස්ටාර් කෙනෙක් නෙමේ පැහැදිලිවම. හැබැයි තමන්ගේ රංගන ප්‍රතිභාව තුලින් ගොඩනගාගත් ආකර්ෂණයක්, ප්‍රේක්ෂකයාගේ ආදරයක්, ගෞරවයක් තමයි ප්‍රියන්ත සිරිකුමාරට අද වන විට ඉහළින්ම තියෙන්නේ. ඉතින් ලැබුණු සෑම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කරලා තමන් සතු ඒ සුවිශේෂී රංග පරාසය උපරිම දීපු නළුවෙක් සෑම ලැබුණු චරිතයක් තුලටම. දැන් වර්තමානයේ අපිට දකින්නට ලැබුණා නෙළුම් කුළුණ, වාලම්පූරි වගේ චිත්‍රපටවල ඔහුගේ රංගනයන්. එම චිත්‍රපට දෙකට කලින් ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමාපටයේ ඔහුගේ රංගපෑම, ඒ වගේම ටෙලිනාට්‍ය කලාව තුල තනමල් විල කොල්ලෙක්, පීට්රු, ඒ වගේම සම්මානිත වුණා හොඳම නළුවා විදියට රයිගම් ටෙලිස් වලදී එම සම්මාන උළෙලේදී බැක්සයිඩ් ටෙලිනාට්‍ය. ඉතින් මාරම නළුවෙක් කියන්නට ඕනේ. අතීතයේ අපි දැක්කේ විශේෂයෙන්ම සිනමාව තුල සුපර්ස්ටාර්ලානේ වැඩි ජනතා ආකර්ෂණයට ලක් වෙනවා. නමුත් අද ඒ තත්ත්වයේ බිඳ වැටිලා. ඒක සතුටුයි. ඒක තමයි වෙන්නට ඕනේ. අර කැරිස්මා එකක් වෙනුවට තමන්ගේ රංගන ප්‍රතිභාව තුලින්, රංග පරාසය තුලින් ජනතා ආකර්ෂණය දිනා ගැනීම, ජනතාවගේ අවධානය දිනා ගැනීම, මේ ප්‍රේක්ෂක ආදරය ලබා ගැනීම හරිම වටිනවා. අපේ රටේ නිලියන්ට තාම මේ තත්ත්වයට එන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉදිරියේදී එයත් සිදු විය යුතුම දෙයක්. ඉතින් හරිම සතුටුයි. නැවතත් කියන්නේ ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ මාරම නළුවෙක්. අද වැඩිම කතාබහට ලක්වෙන ආකර්ෂණයක් දිනාගත්ත ලාංකේය සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ නළුවා බවට පත් වෙලා තියෙන්නේ මේ ප්‍රියන්ත සිරිකුමාර. ඉතින් ප්‍රියන්ත සිරිකුමාර යුගයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ.